අද අපි බලමු කොළඹ වරායට ආව පොහොර නැවකින් කොහොමද පොහොර ටික ඩිස්චාර්ජ් කරගන්නේ, එහෙම නැත්නම් මේ ටික බාගන්නේ කොහොමද කියලා. මේ නැව් කන්ටේනර් නැව් වගේ නෙමෙයි. මේ නැව් වලට අපි වෙනම නමක් කියනවා බල්ක් කාගෝ කැරියර්ස්, එහෙම නැත්නම් බල්ක් කාගෝ වෙසල්ස් කියලා. මේ වගේ නැව් වල කාගෝ අරගෙන එන්නේ කන්ටේනර් වල දාලා නෙවෙයි, කෙලින්ම මේකේ තියෙනවා ලොකු වලක් වගේ කාගෝ හෝල්ඩ් එකක්. අන්න ඒ වගේ කාගෝ හෝල්ඩ් වල දාලා තමයි මේ වගේ නැව් වල කාගෝ අරගෙන එන්නේ. අපි දැන් බලමු මේ නැව ඇතුලේ තියෙන මේ පොහොර ටික කොහොමද එළියට ගන්න කියලා. මෙතන මේ යෝධ අඬුවක් වගේ එකක් තියෙනවා ක්‍රේන් එකකට හයි කරලා. මේකට අපි කියන්නේ ග්‍රැබ් එක කියලා. මෙන්න මේ ග්‍රැබ් එකෙන් තමයි කාගෝ හෝල්ඩ් එක ඇතුළට මේ ග්‍රැබ් එක දාලා තමයි එකපාර විශාල පොහොර ප්‍රමාණයක් උඩට අරගන්නේ. ඊට පස්සේ මේ ග්‍රැබ් එකෙන් ගත්ත පොහොර ටික කෙලින්ම අරගෙන යන විශාල පුනීලයක් වගේ එකකට. ඒකට කියනවා අපි හොපර් එක, එහෙම නැත්නම් සයිලෝ එක කියලා. මෙන්න මේ සයිලෝ එකට තමයි මේ පොහොර ටික ගිහිලා දාන්නේ. සයිලෝ එකේ ප්‍රධාන කාර්යය තමයි ඒ ග්‍රැබ් එකෙන් අරගෙන දාන පොහොර ටික ක්‍රමානුකූලව ඒකට පහලින් තියෙන ඇසුරුම් අංශයට යොමු කරන එක. දැන් තමයි මෙතන වැදගත්ම කොටස සිද්ධ වෙන්නේ. මේ සයිලෝ එකට දැම්මට පස්සේ ග්‍රැබ් එකකින් අරන් පොහොර ටික අපි යට කොටසදී අදාළ පරිදි බෑග් වලට මේ පොහොර ඔටෝමැටිකලිම පිරවෙනවා. පිරවෙලා ඒවා බෑග් එක මැහිලා කන්වේයර් බෙල්ට් එකක් දිගේ ලොරියට පැටවෙනවා. මේ විදිහට තමයි වරායට ආව පොහොර නැවකින් පොහොර ටික බාලා පැක් කරලා ඒව ලොරි වලට පටවලා ඊට පස්සේ මේ පටවපු පොහොර බෑග් ටික තමයි ලංකාව වටේ අපේ කෘෂි කාර්මික ශාස්ත්‍රීය නියැලෙන ගොවි මහත්වරුන් වෙතට යන්නේ. ඉතින් අද අපි මේ බැලුවේ පොහොර ඩිස්චාර්ජ් කරන හැටි වුණාට මේ වගේ බල්ක් කාගෝ ෂිප්ස් වලින් ලෝකේ පුරා ප්‍රවාහනය කරන්නේ පොහොර විතරක්ම නෙවෙයි. මේ වගේ නැව නිර්මාණය කරලා තියෙන ඕනෑම විදිහක ඩ්‍රයි බල්ක් වර්ග විශාල වශයෙන් ගෙන්වන්න. උදාහරණ විදිහට ගත්තොත් අපිට අවශ්‍ය වෙන තීරිංගු පිටි, ධාන්‍ය වර්ග, ඉදිකිරීම් ශාස්ත්‍රයට අවශ්‍ය සිමෙන්ති, වැලි වගේ දේවල්, ඒ වගේම ගල් අඟුරු, සීනි, ලුණු වගේ දේවලුත් ගෙන්වන්නේ මේ වගේ බල්ක් කාගෝ ෂිප්ස් වල තමයි. මේ වගේ ද්‍රව්‍ය කන්ටේනර් වලට දාන්නේ නැතුව මේ වගේ නැව් වලින් අරගෙන එනකොට අපිට විශාල වශයෙන් ප්‍රවාහන වියදම වගේම අනිකුත් වියදම් වර්ගත් අඩු කරගන්න පුළුවන්. ඒ හින්දා තමයි ගොඩාක් රටවල් මේ වගේ තොග භාණ්ඩ කන්ටේනර් වල දාන්නේ නැතුව ඒවටම සුවිශේෂී වෙච්ච බල්ක් කාගෝ ෂිප්ස් වල අරගෙන එන්නේ.